හායි කොහොමද ඔයාලට ආදරෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. අදත් උදේම නැගිටලා බබාලාට කෑම හදලා එයාලගේ ලන්ච් බොක්ස් ලෑස්ති කරලා තියලා හස්බන්ඩ්ටත් කෑම එක ලෑස්ති කරලා තියලා මේ තියෙන්නේ කෑම ලෑස්ති කරපු විදිහ. අපේ ලොකු බබාට ඉස්කෝලෙන් උදේ කෑම එක දෙනවා. ඒ හින්දා කෑම පෙට්ටිය තමයි අරන් යන්නේ. චූටි පුතාටත් ප්‍රී ස්කූල් එකෙන් දවල් කෑම එක දෙනවා. ඒ නිසා එයත් කෑම පෙට්ටියක් තමයි අරගෙන යන්නේ. මේ විදිහට මේ ටික ලෑස්ති කරලා තියලා බබාලවත් ලෑස්ති කරලා ඒ කට්ටියව පිටත් කරන්න තමයි දැන් මට තියෙන්නේ. ඊට පස්සේ ගෙවල් දොරවල් ආස්පස් කරලා දාලා ඒ වැඩත් ඉවර කරලා මගේ බිස්නස් වැඩ ටික පටන් ගන්න තමයි දැන් හදන්නේ. ඔයාලා මගේ වීඩියෝ වලට අලුත් නම් වීඩියෝ එක බලන්නේ සබස්ක්‍රයිබ් නොකර නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඒ හැම කමෙන්ට් එකක්, ලයික් එකක්ම මට හරිම වැදගත්. ඔයාලට මම කරන ස්මෝල් බිස්නස් ගැන කිව්වොත් මම නයිට් ඩ්‍රෙස් මහනවා, කියුලට් මහනවා, එතකොට දිග කලිසම් මහනවා, බෙඩ් ෂීට් කොට්ටවුර මහනවා. ඊට අමතරව රෙඩිමේඩ් ඇඳුම් ගෙනල්ලා විකුණනවා. ඊට අමතරව වෙලාවක් තියෙන වෙලාවට ඔය අනිත් රෙදිත් මහනවා, බ්ලවුස්, ගවුම් වගේ දේවල් වෙලාවක් තියෙන වෙලාවට කරනවා. ඔයාලට වෙනත් වීඩියෝ එකකින් මම අරගෙන එන්නම් මම මහන රෙදි. එතකොට ඔයාලට පුළුවන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙකුට හරි වැදගත් වෙයි කියලා හිතනවා. එයාලට පුළුවන් අපෙන් තොග විදිහට ඕඩර් දාගෙන ඒව මිලදී ගන්න. මේ තියෙන්නේ මම රෙදි කපන මේසේ. එතනත් පොඩ්ඩක් හැඩි වෙලා තියෙනවා. දැන් එතනත් අස් කරන්න ඕනේ. ඊළඟට තියෙන්නේ මම අද දෙන්න තියෙන ෆ්‍රොක් එකක්. ඒකේ තව පොඩි වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒකත් ඉවර කරන්න ඕනේ. මේ ඔක්කොම වැඩ ඉවර කරලා උදේ කෑම ගන්න තමයි හදන්නේ. උදේ කෑම අරගෙන ඉවර වෙලා ඊට පස්සේ තියෙන්නේ ඕඩර් ටික රෙඩි කරගෙන යන්න. දැන් වෙලාව උදේ 9:25 වෙලා. එහෙනම් කෑම කාලා ඉතුරු වැඩ පටන් ගමු. කෑම කාලේ ඉවර වෙනකොට ෆොටෝකොපි වගේක් ගහන්න ආවා ඉස්කෝලේ එක හදිස්සිය කියලා. ඊට පස්සේ මහාන වැඩ ටික පැත්තකින් තියලා ෆොටෝකොපි ටික ගහලා ඉවර කරන්න හිතුවා. ෆොටෝකොපි ටික ගහලා එන්න හිතුවටත් වැඩි ලොකු වෙලාවක් ගියා. ඊට පස්සේ චූටි බබා එක්කන් එන්න තිබුණා. එයත් ඔය අතරට ගිහින් එක් කරගෙන ආවා. එයත් එක්කන් ඇවිල්ලා තියලා තමයි ඉතුරු වැඩ පටන් ගන්න උනේ මට. ඊට පස්සේ පොඩි පුතා ඇවිල්ලා කිව්වා උකුරැස්ස ගෙඩියක් කඩලා දෙන්න අම්මා කියලා. ඊට පස්සේ අපි ගියා උකුරැස්ස ගෙඩියක් කඩාගෙන ඉන්න. ඒ එන ගමන් එහා පැත්තේ තියෙනවා මේ අඹ ගහක්, ටොම්නේරියන්. ඉස්සරහට බලා ගන්න පුළුවන්.